ආයිබා ඔන්න අදත් අපි බිස්ෆුල් රයිඩ් එකක් යන්න හදන්නේ. දකුණු කොළඹට තමයි යන්නේ. බෙල්ලන්විල පාක් එකට යන්නයි හදන්නේ. පන්සලට යන්න ඉස්සරහා මෙන්න මෙතනින් පාක් කරන්න ඕනේ. දේශීය මත්ස්‍ය මෙන්න තියෙන කොක්කු බලන්න විවෘත භූමියක්. එකතු වෙන්න අපිත් එක්ක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයිබා ඔන්න අදත් අපි බිස්ෆුල් රයිඩ් එකක් යන්න හදන්නේ. අද පොඩ්ඩක් දුරකට යන්න නැතුව ළඟකට යන්න කියලා බැලුවා. ඉතින් මේ බලන්න අතරමඟදී මට හම්බුන ලස්සන පරිසරයක්. කාර්ය අයුනේ විමසිල්ලෙන් යනකොට මේ වගේ දේවල් දැකෙන්න හම්බ වෙනවා. මේ තේන්නේ සිරිපාට කන්ද. දැන් ඉන්නේ මේ නීතේ ප්‍රදේශයේ කරන හරිම අලංකාරයි. දැන් අපි මේ යන ගමන් අද යන්නේ කොළඹ. කොළඹ කිව්වට කොළඹටම නෙමෙයි දකුණු කොළඹට තමයි යන්නේ. අයිස්සරාගේ හම්බ. ගොඩක් අය කොළඹට එන්න මැලිකමක් දක්වනවා තමන්ගේ පෞද්ගලික වාහනවල කට්ටියත් එක්ක. විශේෂයෙන්ම ඔය මේ වගේ මේ ට්‍රිප් එන්න. මොකද කොළඹ තියෙන ට්‍රැෆික් එකයි එතකොට වන් වේ පාරවල්, කලර් ලයිට්ස්, CCTV කැමරා, මන්තිරු නීති ඕවා මේ ඔක්කොම එක්ක ඇවිල්ලා ආපහු විදිහටම යන්න පුළුවන් වේද නැත්නම් පොලිසියෙන් දඩ කන්න වේද කියලා හිතනවා. ඉතින් එහෙම වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ එහෙම චකිතයක් තියනවා නම් බලන්න අපේ channel එක දිගටම අපි යන පාර දිගටම පෙන්නනවා ඔයගලන්ට. දැන් ඉන්නේ කොටගම. අපි කියන්නම් පාර හරියටම. බය නැතුව එන්න. අපි දැන් කොටගම හන්දියෙන් කෙනෙන්න යන්නේ. අයිලල් පාරේ මහරගමට යනකම් අපි මේ පාරෙන් යනවා. ගිහිල්ලා මහරගමින් තමයි හැරෙන්නේ දෙහිවල පැත්තට. දැන් අපි මේ පහුවෙන්නේ හෝමගම නගරේ. මේ දෙන්නේ මාකුඹර බහුවිධ වාහන මධ්‍යස්ථානය. බස් එකේ කවුරු හරි එනවා නම් හයිවේ එකේ මෙතනට බහැලා මෙතනින් බස් එක ගන්න ඕනේ මහරගමට. මහරගමින් දෙහිවල බස් එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් නුගේගොඩට ගිහිල්ලා නුගේගොඩින් කෙලින්ම ගන්න පුළුවන් 176 එක්කියවත්ත කරගම්පිටිය බස් එක. ඒකෙන් නම් සත්වත ඉස්සරහින්ම බහින්න පුළුවන්. ඒ බස් එක විතරයි ඇත්තටම සත්වත ඉස්සරහින් යන්නේ. මම දැන් ඉන්නේ මහරගම නගරේ. ප්ලේන් එකක් යනවා ඔයගලන්ට පේනවත් නැහැ පාතින්. ඒතර එයාපෝට් එක තියෙනවා රත්මලානේ. ඒකෙන්ද මහරගම හරියෙන් ප්ලේන් යනවා. සෑහෙන්න පාතින්. මම මහරගම ඔරලෝසු කනුව ගාවින් වමට හැරෙනවා. එතකොට මම මේ යන ට්‍රැක් එක වැරදි. මම වම් පැත්තට හැරෙනවා නම් වම් පැත්තට දාන්න. මෙතනින් අපි වමට හැරෙනවා. මේක තමයි දෙහිවල පාර. මේ පාරෙන් හැරිලා බොරලැස්ගමුවට යනකම් මේ පාරෙන් දිගටම යනවා. බොරලැස්ගමුව නගරය. දැන් ඉන්නේ බොරලැස්ගමුව නගරේ. එතනත් කලර් ලයිට් එකෙන් වැඩිම යන්න ඕනේ.
මොරලස්ගම හන්දියෙන් කෙලින්ම ආපුවාම දෙහිවල පාරේ අපිට හම්බ වෙනවා අපේ ඉතල්ලම හම්බ වෙන නරඹුම් ස්ථානේ. බෙල්ලන්ගල පාක් එකට යන්නයි හදන්නේ. බයිසිකල් මෙතන තියෙනවා කැමති නම් පදින්න පුළුවන්. මට නම් බයිසිකල් වලට පදින්න බෑ. හතිය බයිසිකල් තියෙනවා බලමු කොච්චර යන්නේ. බෑද? මේක තුල වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඉතින් මම ආවා. මේ තමයි බෙල්ලන්ගල පාර්ක් එක. මේ ට්‍රැක් එක තියෙනවා, බයිසිකල් ට්‍රැක් එකයි වෝක් ට්‍රැක් එකයි දෙකම තියෙනවා. ජොගින් ට්‍රැක් එක. මේක කිලෝමීටර් 3කට වඩා වැඩි දුරක් තියෙනවා. ඔයගලන්ට බයිසිකල් ඕන නම් මෙතන ඇතුලේ තියෙනවා. පැයකට රුපියල් 30යි එකෙන් ගන්න පුළුවන්. කෑම ඕන නම් කෑමත් ඇතුලේ තියෙනවා. බෙල්ලන්ගල පාර්ක් එකෙන් ඉස්සරහට ගිහලා මේතර 200ක් 300ක් යනකොට ආයි අපිට දකුණු අත පැත්තෙන් හම්බ වෙනවා බෙල්ලන්ගල පන්සල. මේකත් ගොඩාක් ජනප්‍රිය පන්සලක්. සෙනගක් නම් නෑ. පන්සලට යන්න ඉස්සරහා මෙන්න මෙතනින් පාක් කරන්න ඕනේ. බෙල්ලන්ගල පන්සල පහුවෙලා ඉස්සරහට එනකොට තියෙනවා හතරමං හන්දියක්. ඒක නම බෙල්ලන්තර හන්දිය. ඒ හන්දියනොත් අපි කෙලින්ම තමයි යන්න ඕනේ. රයිට් එක වටලා තියෙනවා. බෙල්ලන්තර හන්දිය ඉස්සරහට ආපුවම අපිට හම්බ වෙනවා නැතිමාල හන්දිය. මේ කියන්නේ දෙහිවල නැතිමාල හන්දිය. අපි මෙතනිනුත් කෙලින්ම යනවා. හැරෙන්නේ අපිට ඕන නම් මෙතනින් දකුණට හැරිලා ෂෝට් කට් එකෙන් දාලාත් යන්න පුළුවන්. හැබැයි මං ප්‍රධාන පාරෙන් යන්නම්. තව ඉස්සරහින් දකුණට හැරිලා යන්න ඕනේ. ඒ පාර ගොඩක් අයට හොයාගන්න ලේසි. මෙතනින් ගියොත් හැරෙන්න තියෙනවා ගොඩක්. ඉතින් ඉස්සරහින් දකුණට තියෙනවා මෙන්න මෙතන පාර. මේකෙන් හැරෙනවා. මේ දිගටම දෙවිවල ගාලු පාර හම් වෙනකන් යන්නේ. එතනින් හැරෙනවා ධර්මපාල මාවතට. මේ පාරේ තමයි පත්තුවත්ත තියෙන්නේ. මේ පාරේ දකුණු අත පැත්තේ තව පොඩ්ඩක් ඉස්සරහින්. මෙන්න මෙතන දකුණු අත පැත්තේ තමයි දෙහිවල සත්වෝද්‍යානය තියෙන්නේ. මේ තියෙන්නේ සත්වෝද්‍යානය. අපි ඇතුල් වෙන්න කලින් ළඟ තියෙන පාර්ක් එකකට බයිසිකලේ දාගමු. ඔයගොල්ලෝ Google Map දාගෙන ආවොත් සමහරක් වෙලාවට පොඩි අත්තේ පාරවල් තමයි පෙන්වන්නේ මැප් එකේ. ඉතින් පොඩ්ඩක් කන්ෆියුස් වෙන්න පුළුවන්. එන අය ඒකින්ද මේන් රෝඩ් එක ගැන දැනගෙන එක දාගෙන ආවොත් ටිකක් හොයාගන්න පුළුවන් වෙයි දැන්. पटना से जाती पटना डिपार्टमेंट दहिवल මේකේ රද්දේවල් කියලා තියෙනවා අතරම. අයි ඒගොල්ලෝ මේක පවත්වාගෙන යන්නේ සත්ත්වඥය සත්‍ය සුබ සාධනය අධ්‍යාපනය පරිශ්‍රණ අන්නේ වගේ දේවල් වලට තමයි අතරම අපිට සත්වත්වක් තියෙන වැදගත්කම්. ඊට අමතරව ඒගොල්ලෝ කියලා තියෙනවා ඉතින් අතයි තිබෙට තව කාඩයක් කරන්න ඉස්සයි. පරිසරපත්‍රය රුපියල් 295යි වැට් එකත් එක්ක දේශීය. අපෙන්ට ඉන්ස්ටාල් කරගෙන තාම පොලිතීන් ප්ලාස්ටික් කවර් එකෙන් තාම ආහාර දායක ආපන්ශාලා පවතින අතර
ඒවට සහභාගී වෙන්න යන්න කියලා තමයි කියලා තියෙන්නේ. බාරහාර ඔප්පු කරන්න සතුන්ට නම් ඒවත් පුළුවන් ලිපියකින් කලින් ඉල්ලන්න ඕන. ඉතින් සත්වෝත්තර අපි ආවා. දැන් පටන් ගමු බලන්න. රජසියක්කාරයා බලලා එතන කලින් යන්න අපි මේ ඉන්න දුරට. මේක ඇත්තටම සෑහෙන වටින තැනක් කියලා උට අපහම තේරෙනවා. මොකද මෙතන අපිට මේ සත්තු බලනවා වගේම සත්තු ගැන ඉගෙන ගන්න තියෙන දේවල් ගොඩක් තියෙනවා. දැන් මේ තමයි මම දැකපු විශාලම මාළුවා. මේ මින් මැදුරේ බලන්න ඕනේ. සමානව එක්ක විශාලත්වයේ ඉතින් ලස්සනට මේක නිර්මාණය කරලා තියෙනවා. Kau kata dia Desi Matsya ini golo yang akan tanya orang di pulau ini masuk ke
අන්තනන්නේ මැකෝ ආයෙත් ලොකු මැකෝස් මෙන්න තියෙන කොක්කු බලන්න විවෘත භූමියක් මේ ඉන්න කට්ටියම මෙන්න මේ ප්‍රදේශයට එනවලු මේක ඕපන් තියෙන්නේ ඒ කියන්නේ ඒගොල්ලෝ යනවා දැනට නම් පේන්න කවුරුවත් නැහැ බෑ ගස්වල එහෙම ඉන්නවා මම හිතන්නේ ආක්‍රමණශීලී ශාකවලින් සම්පූර්ණයෙන් වැහිලා වතුර තිබෙනවා විදේශීය කුරුළු වෙන කියන්නේ දේශීය කුරුළු වෙන
අවුල්. තුල්ලාසා හෙන කඳ ඔය මෙන්න හෙන කඳ තවම කරගලා ඉවරයි. දැන් පොඩ්ඩක් ඉඳගත්තා. සත්‍යොත්තේ සෑහෙන දැන් බැලුවා. ඇත්තටම හරිම වටින දේවල් ටිකක් දැක ගන්න පුළුවන් වුණා. මොකද මම වැඩිම සර්පය සහ මාළු බලන්න ඒ මාළු ෆොටෝ වල දැකලා තියෙනවා රූප විදියට. හැබැයි අද තමයි මම හරියට දැනගත්තේ මේ ඉන්න මාළු කොහොමද අපි අඳුරගන්නේ. ඒ වගේ ගොඩක් විස්තර ටිකක් හොයාගන්න පුළුවන් වුණා. ඉතින් ඉස්සරහට අපිට කතා කරන්න පුළුවන් වෙයි ලස්සන මාළු නැතිවෙන්න හදපු කියලා. හරි එහෙනම් අපි සත්වොත්ත බල්ල ඉවරයි. දැන් පිටත් වෙන්න හදන්නේ මෙතනින්. අපි යම් බාන්න ගල්කිස්ස පැත්තට. සත්වොත්තර එනකොට ආපු පාරම ආපහු හැරිලා එතනින්ම ආවා. එතකොට ආයි වැටෙනානේ දෙහිවල පොලිසිය ගාව. හරියටම දෙහිවල මෙතන මේ කරකන්තිකේ හන්දිය මෙතනින් දකුණට හරවනවා. දැන් ඉන්නේ දෙහිවල. ඈතින් මුහුද පේනවා. මම හිතනවා ඔබට පේනවා ඇති කියලා ඕගොල්ලන්ටත් ඔය පාලමට උඩින්. හරි. මෙතන වහමට තමයි හැරෙන්නේ. මම ඇත්තටම ඉක්කොල ටයිම් එක තමයි එළියට බහලා තියෙන්නේ. පොඩ්ඩක් ට්‍රැෆික් එකක් වගේ තියෙනවා. දෙහිවල පහු කරලා මම දැන් ගල්කිස්සට ආවා. මෙන්න මේ හන්දියෙන් තමයි දකුණට හැරෙන්න තියෙන්නේ. එතනින් අපි හොටෙල් රෝඩ් එකට දානවා. එතන මේ ටයිම් එකට වන්නේ. ඉතින් අපි කෙලින්ම ගිහිල්ලා ගල්කිස්ස උසාවිය ගාවින් දකුණට දානවා. එයා ගන්න ලේසි. මෙන්න මේ කලර් ලයිට් එකෙන් පහුවෙච්ච ගමන් දකුණට දැම්මම හරි. ඒක දෙතක් පහළ. කෙලින්ම උසාවිය ගාවින් හරවලා කෙලින්ම ගියාම ගල්කිස්ස බීච් එකටම යන්න ඕනේ. ගිහලා බලමු මාත් ලංකාවේ ගියේ නෑ. මොනවද කරන්න පුළුවන්? ස්නෝකල් කරන්න පුළුවන්ද? බැරිද? සත්‍ය බලලා තමයි නාන්න පුළුවන්. නානවා බැරි වුණොත් ඉතින් එදින තමයි වෙන්නේ.
යංකෝ බාන් බීච් එක හැකුනේ බලමු අපිට මොනවද බීච් එක කරන්න පුළුවන්. මුහුදුරෙන් පිටත් වෙනවා දැන්. අද මංගල්කිස්සට මුහුදුරෙලට ආවට ස්නෝකල් කරන්න ගියේ නෑ මොකද කැමරාවේ බැටරිය බෑලා. එකක් අනිත් එක මේ මොකද අද දවල් වැඩි පොඩ්ඩක් මේ හරිය ස්නෝකල් කරන්න සොෆ්ට් එහෙම තියෙනවා අපිට බඩු ගන්න. ඉතින් වෙන දවසක උදේම එනවා ස්නෝකල් කරන්න බලාගෙන. හරි. එහෙනම් අපි ගල්කිස්සුත් පිටත් වෙනවා.